හරි හැපි ඩේ එකක් කියලා කියනවා හැමෝටම. ඉතින් අදත් පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පස්සේ අද කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේක කරන්න ලොකුම හේතුව තමයි අර කලින් ඉන්ට්‍රොඩක්ෂන් එකේ පැහැදිලි කරා වගේ. ඉතින් ටිකක් මේක ඩීප් යන සහ මේ ඉන්ඩස්ට්‍රියල් එකේ ඉන්න කට්ටියටයි අනිත් හැමෝටමයි ටිකක් අමුතු විදිහේ ෆීලින් එකක් දෙන්න, අමුතු ටෙක්නික් ටිකක් එක්ක ඉගෙන ගන්න, අමුතුම කැටගරි එකේ වීඩියෝ සීරීස් එකක් තමයි ඉතින් අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා අද පළවෙනි වීඩියෝ එක විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් දැන් ඊයේ එහෙම නැත්නම් අපි මුල් වීඩියෝ එකේ කරපු විදිහටම එහෙම නැත්නම් පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන විදිහට මම හිතනවා ඔයාලා ඒ ටික හදාගන්න ඇති කියලා. මොකද ලෙසන් එක ආරම්භ කරන්න කලින් එහෙම නැත්නම් මේ කන්ටෙන්ට් එක ටිකක් ඉස්සරහට අරන් යන්න කලින් අර පළවෙනි ටික කොහොමද ඩොකර් ෆයිල් එක ගැන සහ ඊට අමතරව කොහොමද එමුලේටර් එකත් එක්ක වැඩ කරන්න කියන එක පොඩ්ඩක් ෆැමිලි ඇති කියලා හිතනවා. ඉතින් එතන ඉඳලා තමයි අද පටන් ගන්න වීඩියෝ එක. ඉතින් මේක ක්ලාසයක් වගේ කරන්න හරියට නිකන් අර මේ ලෙක්චර් කෙනෙක් උගන්වන විදිහට ෆීලින් එකේ කරන්න. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට සාමාන්‍යයෙන් වීඩියෝ කන්ටෙන්ට් එකක් බලාගෙන කරනවට වඩා ටිකක් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. අනිත් එක අර වීඩියෝ එක ස්කිප් කර කර බලනවට වඩා ඔයාලට ලේසි. ඇත්තටම ටිකක් ඔෆිෂියල් විදිහට අපි දැන් මේක මේ ස්ක්‍රීන් එකක් එක්ක කරන්නේ ටිකක් ඔයාලට මේක පොඩ්ඩක් දැනෙන්න ඕන නිසා. මොකද නැත්තම් සමහර අය ටිකක් අර වීඩියෝ එක බලනකොට ටිකක් මේ ටිකක් බෝරින් වගේනේ. ඉතින් ඒක පොඩ්ඩක් නැති කරන්න තමයි ටිකක් මේ විදිහට කරන්නේ. මොකද මේක ලයිව් කරන ෆීලින් එකෙන්ම ගන්න. මොකද ඒක ඔයාලට ලේසි සහ ඔයාලට වාසි. මොකද ඒ ටික මේ ගානට කරගෙන ගියාම ඔයාලට මේ වීඩියෝ සීරීස් එක ඉවර වෙන දවස වෙනකොට මේක කොච්චර දිගට යයිද කියලා මමවත් දන්නේ නැහැ. ඉතින් මේක ඉවර වෙන දවස වෙනකොට ඔයාලට ගානට වැඩ ටික කරගන්න පුළුවන්. ගානට ලොකු නොලෙජ් එකක් එක්ක ලොකු අමුතුම ෆීලින් එකක් ගන්න පුළුවන්. මොකද්ද මේ කරලා තියෙන්නේ, මේ ගැන ඇයි අපි දැනුවත් වෙන්න ඕන, කොහොමද ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නේ, ඉන්ඩස්ට්‍රියල් එකේ කොහොමද මේ ටික කොහොමද අපිත් එක්ක ඉන්ඩස්ට්‍රියල් එකට කොහොමද මේ ටික වැලිඩ් වෙන්නේ, සහ මේ විශේෂම දේ තමයි කොහොමද අපේ කැරියර් එක හදාගන්නේ කියන එක. එහෙම නැත්නම් අපි කොහොමද ජොබ් ගයිඩන්ස් එකකට කොහොමද ෆේස් කරන්නේ සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එකේ නම් සහ කවුරු හරි හිතන් ඉන්නවා නම් බග් බවුන්ටි වගේ පැත්තකට යන්න කොහොමද ඩීප් ලෙවල් එකකින් මේ දේවල් ගැන ලොකු අයිඩියා එකක් තියාගන්නේ සහ ඒකට ලොකු මඟ පෙන්වීමක් මේකෙන් හම්බෙයි කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා තමයි මේක ආරම්භ කරේ. ඉතින් අද මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේක දැන් බයිනරි ගැන කතා කරන මේ වීඩියෝ සීරීස් එකනේ. ඉතින් බයිනරි එක්ස්ප්ලොයිටේෂන් එහෙම නැත්නම් බයිනරි ඇනලයිසිස් එහෙම නැත්නම් ඇසෙම්බලි ලැන්ග්වේජ් එකෙන් පටන් අරන් කොහොමද මේ ටික වැඩ ටික කරගෙන යන්නේ කියන එක තමයි අද කතා කරන්නේ. ඉතින් ඒක නිසා මුලින්ම මම හිතනවා ඔයාලට ස්ක්‍රීන් එක මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. මුලින්ම මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් මුලින්ම දාන්න. මොකද මේ ඔයාලට මේක තව දුරටත් පැහැදිලි කරන්න ළඟ ඒ කියන්නේ දැන් මේකේ සමහර ඒවා පේන්නේ නැති වුණොත් අපිට ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඔයාලට එහෙම වුණොත් ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා දෙමුත් අපිට ඒ ටිකත් ඒ විදිහටම Google Drive එකකට හරි දාලා ඔයාලට ඒ ටිකත් ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගන්නම් මුලින්ම කරන වැඩ ටික ගැන. හරි. ඔයාලට මම ඇහෙනවා ඇති කියලා හිතනවා. ඉතින් අනිත් එක මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලාත් මම හිතනවා. මුලින්ම අපි බලමු. මුලින්ම මම වෙනදා වගේම කන්ටෙන්ට් එක පොඩ්ඩක් හදාගෙන එනවා. මොකද මේ ඔයාලට මේක හරි පැහැදිලිව කරන්න ඕන නිසා. අනිත් එක මගේ අතින් සමහර පොඩි මිස්ටේක්ස් වෙන්න පුළුවන්. මොකද ඒකද මේ ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් දාන්න වෙන මේ ටික පොඩ්ඩක් වැරදුනා නේද, පොඩ්ඩක් මේ ගැන චුට්ටක් මේක චුට්ටක් ආයෙ බලන්න, මේ ගැන ඔයාලා රිෆර් කරන්න, මේ ගැන මේ තව පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එක මදි. ඒ වගේ ඔයාලක තියෙන මේ ගුණ එහෙම නැත්නම් ගුණ දොස් ඒ ටික ඔක්කොම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මොකද හේතුව දැන් අපි මේක පළවෙනි සෙෂන් එක විදිහට යන්නේ. එතකොට ඒක නිසා ඒක අපේ පැත්තෙන් ගොඩක් වෙලාවට අපිට ගොඩාක් වැදගත් වෙනවා. මොකද ඔයාලත් එක්ක දිගටම මේක කරගෙන යන්න ඕන නිසා. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයාලා ඒ ගැන ෆීඩ්බැක් එකක් ගොඩක් වෙලාවට කමෙන්ට් සෙක්ෂන් එකේ දායි කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ඔයාලට ඒ ගැන තියෙන මොකක් හරි අයිඩියා ටිකක්, මොකක් හරිම ඒ ගැන තියෙන මොනවාම හරි ප්‍රශ්න ටිකක් තියෙනවා නම් ඒ ටික අපි ඉස්සරහට WhatsApp group එකක් හරි Telegram group එකක් හරි ඒ වගේ මොකක් හරි ඔයාලා අපිත් එක්ක කමියුනිකේට් කරගන්න, අපේ crew එකත් එක්ක කමියුනිකේට් කරගන්න විදිහක් අපි හදලා දෙන්නම්. ඉතින් ඒකත් එක්කම මම හිතනවා මේ ඔයාලා බලන්න ඇති කියලා පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එක ඒකේ මම ගොඩක් දුරට links එහෙම නැත්නම් PDF වගේම මම ෂෙයා කරලා තියෙනවා ඔයාලට බලන්න, සහ links දාලා තියෙනවා. ඉතින් ඒව චුට්ටක් බලන්න. අනිත් එක ඔයාලට PDF ඒ තියෙන books refer කරන්න Amazon එකේ links වගේක් තමයි මම දාලා තියෙන්නේ මට මතක විදිහට. මේ ගැන
ඔයාලට ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ අනිවාර්යෙන් ගොඩක් අය Google කරාම ඕකේ මේ කොපි එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. මොකද Amazon link එකක් දැම්මේ ගොඩක් වෙලාවට සමහර කොපිස් තියෙනවා ටිකක් අර මේ මැදක් යනකොට PDF එක පිටු නෑ සමහර ඒවා කරප්ට් වෙලා තියෙන. ඉතින් ඒක නිසා Amazon එකේ link එකක් දාලා දෙන්න පුළුවන් අය ඔරිජිනල් කොපි එකක් ගන්න. අනිත් අය Google කරලා ඒ ටික හදාගන්න. මොකද ඒ ටික බේස් කරගෙන තමයි ගොඩක් වෙලාවට මේ ලෙසන් එක යන්නේ. අනිත් එක ඒක මාරම වැලිඩ් කරන එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් එකේ ගොඩාක් එක්ස්පර්ට්ස්ලා පාවිච්චි කරන බුක්ස් ටිකක් තමයි රිෆර් කරන්න දාලා තියෙන්නේ. සහ අනිත් එක YouTube channels කීපයක් මම මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් ඔයාලා අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මොකද ඒ ටික ඒ කියන්නේ මම මේ මගේ මේ පෞද්ගලික මේකෙන් මේ මට හම්බෙන opportunity එකක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ මම ඔයාලට ඒ channel ටිකත් මෙන්ෂන් කරලා තියෙනවා. ඒවා අනිවාර්යෙන් subscribe කරලා හෝ එහෙම නැත්නම් bookmark කරගෙන හෝ ඒ ටික අනිවාර්යෙන් මෙන්ෂන් කරලා තියාගන්න. මොකද හේතුව ඒක සෑහෙන අප්ඩේටඩ් වෙනවා අපි මේ කරන දේවල් එක්ක. මමත් එයාලගේ channels බලනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයාලත් මේ දේවල් ඒ විදිහට follow කරගෙන යයි කියලා. මොකද මේක series එකක් වගේ කරනවා නිසා ඔයාලට පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එකට අනිවාර්යයෙන් සම්බන්ධයි. එතකොට පළවෙනි වීඩියෝ එක ඔයාලට මග ඇරුණොත් එහෙම දෙවෙනි වීඩියෝ එක ටිකක් මේ පොඩ්ඩක් අවුල් එකක් තියෙයි. මොකද හේතුව අර පළවෙනි එකේ content ටික චුට්ටක් ඔළුවට ගියේ නැත්නම් දෙවෙනි එකේ කරන ඒවා සමහර ඒවා ටිකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් පළවෙනි වීඩියෝ එක බලන්න. මේ අද නම් කියන්න තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එක චුට්ටක් බලන්න. ඒක කරලා තියෙන විදිය බලන්න. ඒකේ කියන දේවල් ටික චුට්ටක් හරි පැහැදිලිව අහගන්න. ඉතින් ඒක නිසා මම හිතනවා අද දවසේ වීඩියෝ එක පටන් ගත්තොත් හොඳයි කියලා. මෙන්න මේ මුලින්ම අපි මෙහෙම කරමු. මුලින්ම හරි මෙතන මම හිතනවා මේක ස්ක්‍රීන් එක ඔයාලට අනිවාර්යෙන් පේනවා ඇති කියලා. මොකද මේ white board ස්ක්‍රීන් එකක් තමයි අරන් තියෙන්නේ. මම මේ ඔන්ලයින් තියෙන version එකකින් ගත්ත ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ක්ලාස් එකක් වගේ හරියට රියල් ටයිම් කරන්න ඕන නිසා හරි මුලින්ම මේක පටන් ගන්න කලින් මම හිතනවා ඔයාලට මෙන්න මෙහෙම කතාවක් කියන්න. මේ සාමාන්‍යයෙන් මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් එහෙම නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් වැඩ කරන විදිහක් තියෙනවා. ඉතින් මෙන්න මේ වැඩ කරන විදිහ ටිකක් අමුතු විදිහක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ගැන චුට්ටක් අපි මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් කොහොමද වැඩ කරන්නේ, කොහොමද මේක CPU registry ඒ කියන දේවල් කොහොමද තියෙන්නේ, ALU එකක් කොහොමද තියෙන්නේ, අනිත් එක කොහොමද data process වෙන්නේ, කොහොමද මයික්‍රෝ ප්‍රොසෙසර් එකකින් එකතු කිරීම, අඩු කිරීම, mathematical ඒවා, logical ඒවා මේ දේවල් කොහොමද කරන්නේ කියන එක තේරුම් ගන්න කලින් මුලින්ම මම හිතනවා මේ ඔයාලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් සහ ඒත් එක්ක තියෙන බැඳිච්ච සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පැත්තෙන් තියෙන එහෙම නැත්නම් කම්පියුටර් ආකිටෙක්චර් පැත්තෙන් තියෙන පොඩි නොටිෆිකේෂන් ටිකක් දෙන්න. එහෙම නැත්නම් පොඩි ඔළුවට ප්ලාන් කරගන්න පොඩි දේවල් ටිකක් දෙන්න. ඉතින් මුලින්ම බලමු මෙන්න මේ විදිහට මේ ඒ කියන්නේ මෙන්න මේ කන්ටෙන්ට් එක චුට්ටක් ඔළුවේ තියාගන්න අනිවාර්යයෙන්ම ඉස්සරහට එම්බෙඩඩ් පැත්තෙන් එහෙම නැත්නම් ඩීප් ලෙවල් ඉගෙන ගන්න ආසයි නම් සහ බග් බවුන්ටි වගේ කරන්න ආසයි නම් එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් හැකින් වගේ පැත්තකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. ඉතින් එයාලට ගොඩක්ම ස්පෙෂලායිස් වෙයි මේක. ඉතින් ඒක නිසා මුලින්ම මෙන්න මේ වගේ බලමු. හරි අපි බලමු මුලින්ම අපි හිතමු මේක තමයි අපේ තියෙන මයික්‍රෝ ප්‍රොසෙසර් එක. මයික්‍රෝ ප්‍රොසෙසර් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්න මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් වුණාම මේකේ තියෙනවා මොනවද විශේෂයෙන් ඉන්නවා මෙයාලගේ කවුද කන්ට්‍රෝලින් යුනිට් එකක්. කන්ට්‍රෝලින් යුනිට් එකක් තියෙනවා. මේක අමතරව තව මොනවද තියෙන්නේ? ALU එක තියෙනවා. ඊට පස්සේ තව මෙමරි වර්ක් පැත්තෙන් ගත්තොත් රෙජිස්ටර්ස් තියෙනවා. ඉතින් ওই ටික ඔක්කොම එකතු වෙලා තමයි මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක හැදලා තියෙන්නේ. හැබැයි මේකට තියෙනවා තව විශේෂ දේවල් ටිකක්. ඒ තමයි මේ පැත්තේ අපි ලියමු ඉන්පුට්ස් ටික තියෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් අපි ලියමු අවුට්පුට්ස් ටික. හරි. මේ පැත්තේ ඉන්පුට්ස් ටික තියෙනවා. මේ පැත්තේ අවුට්පුට්ස් ටික තියෙනවා. එතකොට සාමාන්‍ය විදිහට අපි ඉන්පුට් ටික මේ විදිහට අපි ඉතලයකින් දාගමු. හරි. මෙතන වලට පේනවා ඉන්පුට් මම ගත්තා 1 2 3 4 5 6 7 8. එතකොට ඉන්පුට් 8ක් කියන්නේ මම මේක නිකන් assign කරනවා නිකන් මේ 8 bit. 8 bit මයික්‍රෝප්‍රොසෙසර් එකක් වගේ. එතකොට bit 8ක් අපිට එකපාරම ඉන්පුට් කරගන්න පුළුවන් සහ අවුට්පුට් එක පැත්තේ මම දැනට කීයක්ද කියලා කියන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි තනි අවුට්පුට් එකක් ගමු. මේ පැත්තෙන් අපි ලියමු අවුට්පුට් 1 කියලා. මොකද එතකොට මේක අවුට්පුට් ගන්න අපිට දැනට ස්පෙસિෆික් කරන්න ඕනේ නැහැ. හැබැයි ඉන්පුට් ගන්න අපි 8 bit කියලා ගන්න හේතුව තමයි මොකද ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා මේක අනිවාර්යෙන් බයිනරිත් එක්ක යන නිසා මේක දෙකේ පාදයෙන් තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඉතින් ඒක නිසා දෙකේ පාදයෙන් කතා කරන නිසා මේක 8 bit 16 bit 32 bit 64 bit ගැන ගොඩාක් දුරට යනවා. අනිත් එක ඔයාලා දන්නවා දැන් ඔයාලා කම්පියුටර් එක ගත්තත්
මේක ටික මේක 32 bit OS තියෙන්නත් පුළුවන් එහෙම නැත්නම් 64 bit OS තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලගේ ආකිටෙක්චර් එක 32 bit වෙන්න පුළුවන් 64 bit වෙන්න පුළුවන් ඉතින් මේක ගැන ඔයාලට යම්කිසි අයිඩියා එකක් තියෙනවා කියලා මම හිතනවා මොකද ඔයාලා මේක ටිකක් අර 0 level එකේ නෙවෙයි ටිකක් ඊට වඩා ටිකක් උඩින් ඉඳන් දන්න නිසා මම හිතන්නේ ඉන්ඩස්ට්‍රියල් එකේ ඉන්න කට්ටිය සහ ලොකු කුඩා ભેදයකින් තොරව හැමෝම මේ ගැන දැනුවත් ඇති කියලා. ඉතින් ඒක නිසා මම මුලින්ම මේ පොඩි ආකිටෙක්චර් එකක් තමයි ගන්නෙ මෙන්න මේ 8 bit කියන කතන්දරෙත් එක්ක. එතකොට මේක අපි හිතමු ඉන්පුට් කරන්නේ මම කියවනේ දැන් අපි සාමාන්‍ය කතා කරන විදිහ තමයි මෙන්න මේ 10 කියන එක. හැබැයි 10 කියන්නේ ඇත්තටම මම හිතනවා මම මේ දැනට එක්සැම්පල් එකක් විදිහට එහෙම නැත්නම් දැනට මගේ assumption එකක් විදිහට මම හිතනවා මේ 1 කියන්නේ ඉලෙක්ට්‍රොනිකලි මේක ගත්තොත් එහෙනම් මේක ඇත්තටම +5 වෝල්ට් කියලා. 0 කියන එක මම ගන්නවා කෙලින්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ගමු මේක 0 වෝල්ට් කියලා. හරිනේ. එතකොට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මම දන්නවා දැන් data එකක් මේකට මොකක් හරිම data එකක්. උදාහරණයක් විදිහට අපි හිතමු මොකක් හරි අපි හිතමු ෆිසිකල් සෙන්සර් එකකින් එන data එකක්. උදාහරණයක් විදිහට මොකක්ද? අපි හිතමුකෝ ටිකක් LDR එකක් කියලා හැමෝම දන්න LDR. ඉතින් LDR එකකින් එන්නේ ඇනලොග් data එකක්නේ. ඉතින් ඇනලොග් data එක අපිට ඩිජිටලයිස් කන්වර්ට් කරලා එහෙම නැත්නම් ADS එකක් බයින්ඩ් කරලා මේකෙන් අපිට පුළුවන් ඩිජිටල් අවුට්පුට් එකක් ගන්න. එතකොට ඩිජිටල් අවුට්පුට් එක අපි 8 bit වලට ගත්තොත් අපිට පුළුවන් මේකට ඩිජිටල් අවුට්පුට් එක අරගෙන මේකේ ඇතුලේ මයික්‍රෝප්‍රොසෙසර් එක ඇතුලේ ප්‍රොසෙස් කරලා අපිට යම්කිසි අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒක අපි හිතමුකෝ මොකක් හරි LED එකට අවුට්පුට් එකක් එහෙම නැත්නම් මේකෙන් තව මොකක් හරි මොඩියුල් එකකට අවුට්පුට් එකක් මෙන්න මේ විදිහට අපිට මේක සලකලා ගන්න පුළුවන්. එතකොට ඒක නිසා මම දැනට මේක ලියනවා මෙන්න මෙහෙම එකක්. අපි ලියමු මේක 5 වෝල්ට්. 5 වෝල්ට් කියන්නේ මෙතනදී නම් 1 කියන එක තමයි මෙතනදී රිප්‍රසන්ට් වෙන්නේ 5 වෝල්ට් වෙන්නේ. එතකොට 1 මේක 0 කියලා ගමු. ඊට පස්සේ ආපහු අපි 5 ඊට පස්සේ 0 0 5 සහ 5. එතන මේ විදිහට බලන්නකො. එතකොට මේ විදිහට ගත්තම අපි මේක හැබැයි මේක ඉලෙක්ට්‍රොනිකලි ඕකේ. මොකද මේක අපි හිතමු 8 bit නම් අපි දැනට ටික උපකල්පනය කරමු 80xx කියලා වගේ මොකක් හරි මයික්‍රෝප්‍රොසෙසර් එකක් තමයි තියෙන්නේ. මම උපකල්පනය කරනවා මෙන්න මෙහෙම මයික්‍රෝප්‍රොසෙසර් එකක් තියෙනවා. ඒක 8 bit මෙන්න මේ ඉන්පුට් එක තමයි මම දෙන්නේ කියලා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම හරි. මෙන්න මේ වෝල්ටේජ් ටික රිප්‍රසන්ට් වුණා කියන්නේ මේක ඉන්පුට් එකක් වුණා කියන්නේ මේකේ අවුට්පුට් එක ඒ අදාළ කරන පර්පස් එකට මේක අවුට්පුට් එක ඩිෆයින් කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී ඇත්තටම මේ තියෙන්නේ කවුද? මෙයා 1. මෙයා 0. ප්‍රශ්නයක් නැහැ. මෙයා 1. මෙයා 1. මෙයා 0. මෙයා 0. මෙයා 1. මෙයා 1. එතකොට මේක පැහැදිලි මේ ඇත්තටම බයිනරි ගැන කතා කරාට අපි ඇත්තටම කතා කරන්නේ වෝල්ටේජ් ලෙවල්ස් නේ. එතකොට වෝල්ටේජ් ලෙවල් නම් මෙයා 5 වෝල්ට්. මෙයා 5 වෝල්ට් රිප්‍රසන්ට් වෙනවා 1 එකෙන්. එතකොට අපි දන්නවා මේ 1 කියන්නේ මයික්‍රෝප්‍රොසෙසරේට හම්බෙන වෝල්ටේජ් එක පල්ස් එකක්. එහෙම නැත්නම් 5 වෝල්ට් පල්ස් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට තව දෙයක් මේක අනිවාර්යෙන්ම ඩිපෙන්ඩ් වෙනවා කවුරු මතද? මෙන්න මේකට හම්බෙන ක්ලොක් ස්පීඩ් එක මත. හේතුව තමයි ක්ලොක් ස්පීඩ් එක මත ඩිපෙන්ඩ් වෙනවා කියන්නේ මෙයාට ප්‍රොසෙස් කරන්න සහ මේ ඩේටා ටික ගන්න යම්කිසි රේට් එකක් ඕනේ. එහෙම නැත්නම් මෙයාට යම්කිසි ෆ්‍රීකවන්සි එකක් ඕනේ. එයාට ඒ ගානින් තමයි ඩේටා ටික ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඒ කියන ෆ්‍රීකවන්සි එකකින් තමයි මෙයාට ඩේටා ටිකක් ඉන්පුට් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේකේ ක්ලොක් කියන සිග්නල් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒක මම මෙතන මෙන්න මේ විදිහට රිප්‍රසන්ට් කරලා තියෙනවා. මෙතන අනිවාර්යෙන් ක්ලොක් කියලා එකක් තියෙන්න ඕන. ඊට පස්සේ දැන් මේක රිප්‍රසන්ට් කරාම අපි දන්නවා මේක 1 0 1 1 0 0 1 1 මේක අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ අපි මේ විදිහට බයිනරි කෝඩ් එකෙන් ඇත්තටම අපි ලියන්නේ නැහැ. හැබැයි අපිට ලේසි ලියන්න විදිහක් තියෙනවා හෙක්සා වලින්. ඒ කියන්නේ හෙක්සා වලින් කියන්නේ ද බයිනරි නම් 2 පාදේ. ඊට පස්සේ ඔක්ටා නම් 8 පාදේ. එතකොට හෙක්ස් නම් 16 පාදේ. එතකොට 16 පාදේ තමයි ගොඩක් වෙලාවට මේ වගේ ඒවා රිප්‍රසන්ට් කරන්නේ. හේතුව තමයි මේවා ඇනලයිස් කරගන්න ටිකක් ලේසි. දැන් බයිනරි වලින් සාමාන්‍ය ලොකු ගාණක් ලියුවොත් එහෙනම් මේකේ අංක ගාණ වැඩි වෙනවනේ. එතකොට ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට හෙක්ස් වලින් කියන එක ලේසි. හෙක්ස් වලට කන්වර්ට් කරගෙන වැඩ කරන එක ලේසි. ගොඩක් වෙලාවට ලොකු ප්‍රෝග්‍රෑම් අනිවාර්යයෙන්ම හෙක්ස් වලින් හදාගන්න හේතුව තමයි හෙක්ස් චුට්ටක් පොළවේ තියෙන්න ඕන. මොකද එහෙම නැත්තම් නැති වුණත් කමක් නැහැ. හැබැයි කැල්කියුලේටර් එක පාවිච්චි කරලා අනිවාර්ය සයන්ටිෆික් කැල්කියුලේටර් මම දන්නවා හැමෝටම ඉන්ඩස්ට්‍රියල් එකේ ඉන්න කට්ටිය සහ කැම්පස් වල ඉන්න කට්ටියට අනිවාර්ය සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් ඇති ළඟ. ඉතින් මේක ලෙසන් එක කරන වෙලාවට අනිවාර්යෙන් ඒක චුට්ටක් යූස් කරලා බලන්න මේ කියන කතාව ඇත්තද කියලා. මොකද නැත්තම් මේක ඇප්ලිකේබල් වෙන්නේ නැහැ නේ කාටවත්. අනිත් එක මේක කරන වෙලාවට චුට්ටක් අර අහන් ඉඳලා තමන්ගේ පර්පස් එකෙන් ලියා ගන්න තමන්ට හිතන විදිහට නෝට් එකක් හදාගන්න. ඒකට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඉතින් තමන්ම නෝට් එකක් හදාගෙන තමන්ම මේ වැඩේ ස්ටඩි කරන්න. මෙතනින් එහාට ස්ටඩි කරන්න. මේ කියන්නේ යම්කිසි කොටසක්නේ අපිට දෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඔයාලා දැනගන්න ඕනේ අනිවාර්යෙන් ඒ කියන්නේ තව තොරතුරු හොයාගෙන තව ඉන්ෆෝමේෂන් ගැදර් කරගෙන ඒක අනිත් අයට ෂෙයා කරලා තමනුත් ඒකෙන් දෙයක් ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා මේක අපි ලියමු
1011 0011 කියන ඇත්තට මේ තියෙන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මෙයා ඇත්තටම රිප්‍රසන්ට් කරන්න පුළුවන් අපේ බිඳුව x b3 මොකද මෙතන x කියන එකෙන් ඇත්තටම රිප්‍රසන්ට් වෙන්නේ මෙතන තියෙන x වලින් ඇත්තටම රිප්‍රසන්ට් මේකේ hex කියන එක. මොකද hex කියන්නේ මේක 16 පාඩ. එතකොට 16 පාඩෙන් මේක ලියුවනම් මෙන්න මේ විදිහට තමයි රිප්‍රසන්ට් වෙන්නේ. එතකොට මේක 16 පාදයෙන් රිප්‍රසන්ට් කරන්න හේතුව මම කියවනේ 16 පාදයෙන් මේක ඇයි රිප්‍රසන්ට් කරන්න කියලා. ඉතින් මේක ඇත්තටම මේ ලේසි වැඩි කරගන්න තමයි ඇත්තටම අපේ පහසුව සඳහා තමයි මේක 16 පාදයෙන් ගොඩක් වෙලාවට අපි රිප්‍රසන්ට් කරගන්නේ. ඉතින් හරි. මේ ටික ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. අපි මේක පොඩ්ඩක් ක්ලියර් කරගමු. හරි. ඉතින් මේ ඔයාලට දැන් මුලින් කරපු පොඩි කොටස තේරෙන්නේ නැති කියලා හිතනවා. හැබැයි මේකේ මේ මයික්‍රෝ ප්‍රොසෙසර් කිව්වම ඇත්තට මේක තුට්ටක් මෙන්න මේ විදිහ කොම්ප්ලිකේටඩ් ඩිවයිස් එකක් විදිහට තමයි එන්නේ. ඇත්තටම මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලා දන්න නැති මේක නොදන්න අයත් ඇති. මෙන්න මේක තියෙනවා. මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ තියෙනවා ROM එකක්. ඊට පස්සේ තියෙනවා මොකද මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ සාමාන්‍ය ප්‍රොසෙසිං යුනිට් එක. එහෙම නැත්නම් මේ කැලලට අපි කියනවා ප්‍රොසෙසර් එක කියලා. මේ කැලල තමයි අපි කියන්නේ ප්‍රොසෙසර් එක. ROM එක තියෙනවා ප්‍රොසෙසර් එක තියෙනවා. ප්‍රොසෙසර් එක තමයි මොකද්ද ප්‍රොසෙසර් එකේ පර්පස් එක තමයි ඇත්තම කතාව. මේකේ ස්ටෝර් කරනවා ප්‍රොසෙසර් එක ROM එකේ ඇත්තම කතාව තමයි ROM එක තියෙන්නේ හේතුව තමයි store the instructions data. එතකොට ROM එකේ කාර්යය තමයි මොකද්ද ස්ටෝර් කරන්න පුළුවන් instruction data. instruction කියන කෑල්ල අපි තව ටිකකින් කතා කරමු. මොකද instruction එකක් කියන්නේ දැන් මම ඔයාලට introduction එකේ කරා නිකන් move කියන්නේ instruction එකක්. එතකොට instruction එක move කියන command එකට එහෙම නැත්නම් move කියන instruction එකට අදාළ ස්පෙසිෆික් යුනික් කෝඩ් එකක් තියෙනවා මෙන්න මේ ROM එක ළඟ. එතකොට එයා දන්නවා අපි මෙන්න මේ move කියන content එක දුන්නම move කියන එකේ තේරුමෙන් එයා ගන්නවා බයිනරි කෝඩ් එකක්. එහෙම නැත්නම් එයා කන්වර්ට් කරගන්නවා ඒක බයිනරි වලට. ඒ බයිනරි කෝඩ් එක සලකා බලලා ROM එකේ තියෙන move කියන කැටගරි එකට අදාළ data එකේ තියෙන කෝඩ් එකත් එක්ක ගලපලා බලලා මේක කොහොමද මේක move ද නැද්ද. එතකොට එයා දන්නවා හරි මේ බයිනරි කෝඩ් එක නම් තියෙන්නේ හරි මේකෙන් කියවෙන්නේ move කියන එක. එතකොට ස්පෙසිෆික් ඉන්ස්ට්‍රක්ෂන් ටික තියෙන්නේ මොකේද? මෙන්න මේ කියන ROM එකේ. ඒක නිසා තමයි අපි ROM එකට කියන්නේ මොකද? store the instruction data. processor එකේ මොනවද තියෙන්නේ? processor එකේ තියෙනවා මොනවද? registry. processor එකේ registry තියෙනවා. ඊට පස්සේ ALU එක තියෙනවා. ඊට පස්සේ තව controlling units තියෙනවා. ඉතින් ওই තුන තියෙනවා processor එකේ. එතකොට ROM එක පැත්තෙන් අපි ඇත්තටම ගත්තොත් එහෙම ROM එක එතකොට ROM එක ගොඩක් වෙලාවට ROM එක පැත්තෙන් අපි මෙන්න මේ විදිහට ස්ට්‍රක්චර් එකක් හදනවා. ROM එක පැත්තේ මෙතන මම ගන්නවා data line ටික D0 ඉඳන් අපි ගමු D7 එකට. D7. ඊට පස්සේ මේ පැත්තේ ඒ විදිහටම තියෙනවා කොහොමද? A0 වල ඉඳලා A0 අපි ගමු A වල N වගේ කිය. A වල N. එතකොට මෙන්න මේක මෙන්න මේ ටික මෙන්න මේ ROM එකෙන් එහා පැත්තේ එහෙම නැත්නම් processing part එකට යන ටික අපි මෙන්න directly connect කරලා මේ දාලා අදහසක් මම ඔයාලට දෙන්නේ මේක ඔයාලා architecture එකත් එක්ක ගලපලා බලන්න. එතකොට මේව අපි හිතමු මෙන්න මේ විදිහට තමයි මේක connect වෙලා තියෙන්නේ. එතකොට මේකේ වෙන්නේ ඇත්තටම මේ D කියන්නේ මොනවද? D කියන්නේ මෙතනදී data. D කියන්නේ data. එතකොට A කියන්නේ data එකක් ගිහිල්ලා store කරන්න එක. එතකොට data එකක් ගිහිල්ලා store කරන්න යම්කිසි storage එකක් තියෙන්න ඕනි. ඒක ROM එක ගාව තියෙනවා. සහ ඒ storage එකේ store කරන තැනක් තියෙනවා. එතකොට store කරන තැන එහෙම නැත්නම් අපි මේවට කියනවා මොනවද? address. එහෙම නැත්නම් සමහර කට්ටිය කියනවා මේවට locations. හරි. එතකොට මේ කෑල්ල ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. ඊට පස්සේ යම් කිසි data එකක් මේකට input කරාම data ටිකක් input කරාම මේක අපි store කරන්න ඕනි location එක. එතකොට මෙන්න මේක නිසා මෙන්න මේ location එකේ store කරාම එතකොට මේ D node කියන එකෙන් අපි හිතමුකෝ D node කියන එකෙන් මොකක් හරි data එකක් ආවා 100 කියන එක ආවා. ඒක අපි store කරනවා ඒ node කියන location එකේ. එතකොට හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේක. ඒ කියන්නේ මේ data ටික ගිහින් store කරනකොට මෙයාට location එකයි data එකයි දෙකම තියෙන්න ඕනේ. මොකද එතකොටනේ මේක data ටික store කරන ඒවා ඒ කරන controlling part එක කරන process එකනේ. එතකොට මෙන්න මේකට අපි කියනවා මෙන්න මේ lines වලට
මේවා අනිවාර්යයෙන්ම මොන ඩිරෙක්ෂනල්ද? බයිඩිරෙක්ෂනල් ලයින්ස් තමයි තියෙන්නේ. බයිඩිරෙක්ෂනල්. ඒ කියන්නේ දෙපැත්තටම ට්‍රාන්සිට් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ මේ ඩේටා එක. මෙන්න මේ ඩේටා එක ගිහිල්ලා මෙන්න මේ වගේ එකකට සෙට් වෙනවා. එතකොට මෙන්න මේ ලයින් එකට සෙට් වුණාම අපි මෙන්න මේකට ගමක් දෙනවා. මෙන්න මේ කියන පාත් එකට ගමක් දෙනවා. මෙන්න මේකට අපි ලියන්න පුළුවන් මොකද්ද? A B 0. එහෙම නැත්නම් A0 B0. මෙන්න මේ විදිහට මේ හැම පාත් එකකටම තියෙනවා ස්පෙસિෆික් data එකක් සහ ස්පෙસિෆික් ලොකේෂන් එකක්. එතකොට මේකට කියනවා AD0. මේ විදිහට අපිට ලියන්න පුළුවන් මොකක් දක්වාද? මේ විදිහටම අපිට ලියන්න පුළුවන් AD n දක්වා අපිට මේක ලියන්න පුළුවන්. එතකොට මේක අපිට කැමති ගානකට මේ විදිහට ඉන්පුට් අවුට්පුට් වෙන් කරගෙන මේක මයික්‍රෝප්‍රොසෙසර් එකේ මයික්‍රෝප්‍රොසෙසර් එකට වෙනස් වෙනවා. එතකොට අපිට මේකේ data path එකයි data path එක සහ address එක. එහෙම නැත්නම් data සහ address කියන දෙකම අපිට මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ROM එක තියෙනවා සහ processor එක තියෙනවා. මෙන්න මේ දෙක අතර bidirectional connection එකක් තියෙනවා. ඊට අමතරව මේක අපිට ස්පෙસિෆික් විදිහට mathematically තේරුම් ගන්න අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ එක path එකකට අපි කියනවා මෙන්න මේ ADN. මේ n සමානයි 0 1 2 3 ඕනම ගානකට ඒක යන්න පුළුවන්. මේක processor processor එකට වෙනස් වෙනවා. ඉතින් මේකට අමතරව තව පොඩි දෙයක් තියෙනවා මෙන්න මේ විදිහට දැනගන්න ඕන එකක්. ඒක තමයි දැන් මෙතන bidirectional processing එකක් ගැන කතා කරන්නේ. එතකොට bidirectional processing වුණාම මෙන්න මේකේ තියෙනවා දැන් මම කිව්වනේ මේකේ ALU registry ඔක්කොම ටික තියෙනවා. ALU registry location මේ ROM එක තමයි clear කරගන්න. ROM එකේ තමයි specific code ටික එහෙම නැත්නම් storage ඒ කියන්නේ store කරලා තියෙන්නේ internal data ටික. ඒ ටික data එකත් එක්ක combine වෙලා මේ පැත්තට ගිහිල්ලා ඒක store වෙනවා මොකේද මෙන්න මේ කියන registry වල. එතකොට registry වලදී අපි කතා කරන කීපයක් specific විදිහට registry ටිකක් තියෙනවා. අපි ඒ ටික මෙන්න මේ විදිහට ගත්තොත් හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයට ගන්න registry තියෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් මම කතා කරන්නේ ගොඩක් වෙලාවට 8086 කියන එක කියනනේ. එතකොට මේක A B C D මෙන්න මේ විදිහට registry හතරක් ගැන අපි ගොඩක් වෙලාවට කතා කරනවා. මෙන්න මේ registry හතර තමයි අපි ගිහිල්ලා data ටික store කරන්නේ. එහෙම නැත්නම් data ටික ගොඩක් වෙලාවට මේ specific registry හතර පාවිච්චි කරනවා data ටික store කරන්න. ඉතින් මේක ගැන දලා idea එකක් ඇති කියලා මම හිතනවා හැමෝටම මේ data store කරන විදිහ සහ ඒ registry ගැන. ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාවට ඒක ලොකු issue එකක් වෙන එකක් නෑ ඔයාලට තේරුම් ගන්න. සහ තව වැදගත් දෙයක් තියෙනවා මෙතනදී මේක අනිවාර්යයෙන්ම ROM එක සහ ROM එක සහ මෙන්න මේ කියන processor අතරේ අනිවාර්ය තව එක line එකක් තියෙනවා මම කිව්වා වලට මෙන්න මේ කොළ පාටින් වලට ඇඳෙන එක පේනවා ඇති ඒක තමයි මෙන්න මේ clock කියන එක. ඒ කියන්නේ clock එකට අනුව තමයි අනිවාර්යෙන් වැඩ කරන්නේ. සහ තව මේකට specific line එකක් එනවා. ඒක තමයි මේ data ටික read the write ද කියලා බලන එක. එහෙම නැත්නම් R and W කියලා කියනවා. ඒ කියන්නේ read කරනවා read or write කියන එක. එතකොට මේ ඔක්කොම select වෙන්නේ මෙන්න මේ control unit එකෙන්. ඒ ටික command කරනවා ROM එකට. ඒක ROM එක දන්නවා මෙන්න මේ data ටික read කරන්න ඕනි මේ data ටික write කරන්න ඕන. එතකොට දන්නවා මෙන්න මේකෙන් process කරලා අපිට ඕනි output එක ගන්න. එතකොට ඒක microprocessor processor එකට ඒ purpose එක වෙනස් වෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය ක්‍රමය. සාමාන්‍ය දලා idea එකක් ගත්තා නම් ඇති ඔයාලා මෙන්න මේක ගැන වැඩිදුර හොයාගන්න ඔයාලට පුළුවන් Atmel ලගේ සහ Intel ලගේ architectures follow කරන්න කොහොමද මෙයාලා connection හැදිලා තියෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ දලා idea එකක් තමයි මම ඔයාලට දුන්නේ මේ ROM එක තියෙනවා සහ මේ processor එක ගැන. හරි ඊට පස්සේ අපි බලමු මේ ඊළඟට අපි තව බලමු මේක කොහොමද අපි ඇත්තටම මේ කොහොමද අපි මේක හදාගන්නේ කොහොමද අපි මේ content එක ඉස්සරහට අරන් යන්නේ අපි දැන් මේක ගැන ඔයාලට දලා idea එකක් ඇති කියලා හිතන නිසා හරි මම හිතනවා මේ image එක ඔයාලට පේනවා ඇති කියලා මෙතන ඔයාලට දැන් මේ ඇදලා තියෙන එක මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ ලියලා තියෙන ඒවත් එක්ක මුලින්ම YouTube මේක බලන්න මේ මොනවද තියෙන්නේ කියලා ටුට්ටක් identify කරගමු මුලින්ම. එතකොට අපිට පුළුවන් ඉස්සරහට මේ ටික කන්ටිනියු කරගෙන යන්න. මේකේ තව කෝඩ් එකයි තව ඒ වගේ ටික සහ මේකේ තියෙන තව ඉන්ස්ට්‍රක්ෂන් ඒ වගේ දේවල් ටික අපිට මේ ඇනලයිස් කරගන්න පුළුවන් ඉස්සරහට මේ දේවල් ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන ගියොත්. මුලින්ම ඔයාලට පේනවා මෙතන මේ රතු පාටින් ඇදලා තියෙනවා මෙතන ඉන්පුට් ටික කියන්නේ මේක data input ටික. ඊට පස්සේ data input ටික directly connect වෙලා තියෙනවා ROM එකට. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පැත්තේ central processor එක. central processor එකෙන් එහා පැත්තේ තියෙනවා output ටික. ඊට අමතරව තියෙනවා මෙතන මම කලින් කිව්වා වගේ මේ bidirectional lines ටික තියෙනවා. ඒ කියන්නේ මේක අපි mathematically නම් කරොත් එහෙම AD n කියන line ටික තමයි මෙතන
දක්වලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ලයින් ටික මෙතන ඉන්පුට් එකත් එක්ක තමයි කනෙක්ට් වෙන්නේ. එතකොට තමයි අපි නම දැම්මේ ADN කියලා මැතමැටිකල් එක්ස්ප්‍රෙෂන් එකේ. ඊට අමතරව මෙතන තියෙනවා තව ක්ලොක් සිග්නල් එක සහ රීඩ් ඇන්ඩ් රයිට් කියන සිග්නල්ස් කීපය. එතකොට මෙතන මේ දෙක කොමන්ලි තියෙනවා. ඊට අමතරව මෙතන තව දැනගන්න ඕනි පොඩි දේවල් ටිකක් තියෙනවා. මොකද මේකේ සෙන්ට්‍රල් ප්‍රොසෙසර් එකේ ඇතුලේ තමයි මේකේ අපි කතා කරන ඉන්ටර්නල් රෙජිස්ට්‍රි ටික තියෙන්නේ. ඉන්ටර්නල් රෙජිස්ට්‍රි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉන්ටර්නල් රෙජිස්ට්‍රි කිව්වම ඔයාලා දන්න එහෙම නැත්නම් අපි කියන ස්පෙෂල් පර්පස් රෙජිස්ට්‍රි ටික තියෙනවනේ. මොනවාද? A B C D ඊට අමතරව ඉන්ස්ට්‍රක්ෂන් පොයින්ටර්ස් ඊට පස්සේ ස්ටැක් පොයින්ටර්ස් මෙන්න මේ වගේ ටික ඔක්කොම ටික තියෙන්නේ මෙන්න මේ කියන සෙන්ට්‍රල් ප්‍රොසෙසර් එකේ. එතකොට සෙන්ට්‍රල් ප්‍රොසෙසර් එක ඇතුලේ ස්පෙෂල් රෙජිස්ටර් ටිකට අමතරව තව ගොඩාක් දේවල් තියෙනවා. මේ ස්පෙસિෆික් අපිට ඕනි කරන දේවල් ටික තමයි මෙතන මම ඔයාලට පැහැදිලිව දක්වලා තියෙන්නේ. එතකොට මේක ඔයාලා දාගන්න නෝට් එකේ අනිවාර්යයෙන් මේක ඇඳලා තියාගන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කතා කරන්නේ මෙන්න මේ ස්ට්‍රක්චර් එකේ මෙන්න මේ කියන ආගිටෙක්චර් එක තමයි මේ කතා කරන්නේ. එතකොට මේක දල ආගිටෙක්චර් එකක්. මීට අමතරව තව ඒ කියන්නේ කම්ප්ලෙක්ස් කොම්පොනන්ට්ස් ගොඩාක් ඇඩ් වෙනවා. ඒ ටික මම අඳින්න නැතුව ඔයාලට අර ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන් විදියක් තමයි මෙතන මේ දාලා තියෙන්නේ. හරි මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා මේ ඇඳලා තියෙන ඩයග්‍රෑම් එක. හරි මම ඔයාලට පොඩි උදාහරණයක් දෙන්න. උදාහරණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ පොඩි උදාහරණයක් කියන්නේ දැන් මම දෙනවා ඔයාලට මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේක ඇත්තටම දැන් අපි ප්‍රධාන කාරණා දෙකක් තියෙනවානේ. පළවෙනි එක තමයි මේකේ කතා වෙන ඇඩ්‍රස් එක. ඊට පස්සේ කතා වෙනවා අපි මේකේ මොකද්ද මෙමරි කන්ටෙන්ට් එක. මෙමරි කන්ටෙන්ට් එක ඊට පස්සේ කතා වෙනවා. මම උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ලියනවා. ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න. අපි මම ලියනවා ස්පෙસિෆික් ඇඩ්‍රස් එක. මේකට අර කිසිම රූල් එකක් කියලා එකක් නැහැ. මේ මම හදාගත්ත පොඩි කෝඩ් එකක් එක්ක යනවා. ඔයාලට එක්ස්ප්ලেইন කරන්න ලේසි වෙන්න හදාගත්ත එකක්. එතකොට මේකේ ඇඩ්‍රස් ටික මම ලියනවා මෙන්න මේ විදිහට. අපි හිතමුකෝ 1111 0000. ඊට පස්සේ ඊළඟ ඇඩ්‍රස් එක මම ලියනවා මේක ඊළඟ එක 1111 0010. sorry 00 0001. ඊට පස්සේ ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එක ලියනවා 1111 0010. ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එක 1110 ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එක 0100. ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එක 11110101. මෙන්න මේ උදාහරණ බලනකොට එතකොට මේකේ ඇඩ්‍රස් ටික තමයි මම මේ ඔයාලට දීලා තියෙන්නේ. දැන් ඇඩ්‍රස් ටික කියන එකේ තේරුම තමයි දැන් ROM එක නේ මේ ගැන දන්නේ. මොකද ඇඩ්‍රස් ටික තියෙන්නේ data ටික හම්බුනාම A කියන එක. එහෙම නැත්නම් අපි ස්පෙસિෆික් විදිහට නම් කරපු A කියන එක. A අපි කතා කරන්නේ bi-directional නම් AD කියන keyword එක එනවා. එතකොට ROM එකේ තමයි ඇඩ්‍රස් ටික යා තමයි ඇඩ්‍රස් කරවන්නේ. එතකොට A කියන ටික තියෙන්නේ ඔක්කොම ඇඩ්‍රස් ටික තියෙන්නේ මෙන්න මේ පිළිවෙලට කියලා අපි උදාහරණයක් විදිහට හිතමු. ඊට පස්සේ මෙමරි කන්ටෙන්ට් එක විදිහට මම ලියනවා මෙන්න මේ වගේ එකක්. මෙමරි කන්ටෙන්ට් එක කියන්නේ දැන් අපි මම මෙතනින් ලියන්නම් ඔයාලට මේකේ තියෙන කමාන්ඩ් ටික. ඒ කියන්නේ දැන් මම කිව්වනේ ඔයාලට ROM එක තියෙන්නේ මොකටද? ඒ කියන්නේ අපි කියන්නේ මොකද්ද බේසික් කමාන්ඩ්ස් ටික ස්ටෝර් කරලා තියෙන්නේ මෙන්න මේ කියන ROM එකේ. එතකොට ඒ ටිකට අදාළ ටික මම ඔයාලට දෙනවා මෙන්න මෙහෙම. අපි හිතමුකෝ move කියලා කමාන්ඩ් එකක් තියෙනවා මෙන්න මේක. move A. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ මේකේ තියෙන ස්පෙෂල් පර්පස් රෙජිස්ටර් එකක්. එතකොට move A කියන එක වෙනුවට ඇත්තටම මෙමරි කන්ටෙන්ට් එකේ තියෙන්නේ move A කියලා එකක් නෙමෙයිනේ. මොකද ඒකට තියෙන්නේ බයිනරි කෝඩ් එකක්. එතකොට මෙන්න මේ බයිනරි කෝඩ් එක මම ලියනවා මෙන්න මේ විදිහට. උදාහරණයක් විදිහට මම ඔයාලට තේරුම් කරන්න ලේසි වෙන්න මම ලියනවා move A කියන එක මම ලියනවා 1111 0011. මේකෙන් කියවෙන්නේ move A කියන එක. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එක තියෙනවා ඊළඟ ඇඩ්‍රස් එක තියෙනවා 114.3.1. එතකොට මෙන්න මේ ඇඩ්‍රස් එක මෙන්න මේකට මම දානවා තවත් මේකක්. ඒ කියන්නේ තව data එකක් move A කියන එකට අමතරව මම දානවා මෙතන #2. ඒ කියන්නේ ඩෙසිමල් 2. move A #2. ඒකේ තේරුම මොකද්ද? පළවෙනි එකේ එක්සිකියුට් වෙනවා move A කියන එක. ඊට පස්සේ #2 කියන එකේ තේරුම තමයි මේකේ
move a දෙක කියන එකේ තේරුම මේ දෙක කියන අගය A කියන ස්පෙෂල් පර්පස් රෙජිස්ටර් එකකට move කරන්න. ඒක තමයි තේරුම. හැබැයි දැන් මේ දෙක කියන එක නම් අපි data දැන් මෙයා ROM එක ගාව තිබුණාට මෙන්න මේ කියන hash දෙක කියන මෙයා දෙන්නේ අපි. මෙන්න මේ data එක දෙන්නේ අපි. එතකොට මෙන්න මේ data එක අපි දෙන නිසා මම මේක ලියනවා memory content එක විදිහට. කොහොමද ලියවෙන්න ඕන? දැන් දෙක කියන එක අපි පෙන්නන්න ඕන. දෙක කියන එක අපි දැන් decimal වලින් නම් දෙක හරි. හැබැයි මේක binary වලට convert වෙන්න බෑ. එතකොට මේක ලියන්න පුළුවන් අපි කොහොමද? බිංදු 10. එතකොට මේකෙන් කියවෙන්නේ කවුද? දෙක කියන එක. ඊට පස්සේ මම ලියනවා ආපහු එකක්. move b. move b කියලා ලියනවා. ඒ කියන්නේ දැන් මේ ඇඩ්‍රස් එක හදිස්සියේවත් එක්සිකියුට් වුණා කියන්නේ ඒකේ තේරුම move a කියන එක තමයි එතනදී වැඩ කරලා තියෙන්නේ. දැන් ලියනවා move b කියලා. හැබැයි මෙයයි මේ කවදාවත් සමාන වෙන්න පුළුවන්ද? බෑ. මොකද ඇඩ්‍රස් දෙකක් වෙන්න. මොකද මෙයා එක ස්පෙෂල් එකක් මෙයා ඊළඟ ස්පෙෂල් එකක්. එතකොට move b කියන එක කියනවා ස්පෙસિෆික් ඇඩ්‍රස් එකක් තියෙනවා. යා තමයි මේ. එතකොට මම ලියනවා move b. මම ඒකට ලියනවා මේකේ තියෙන කෝඩ් එක මෙමරි කන්ටෙන්ට් එකේ කොහොමද මේක එන්නේ? move b ඇඩ්‍රස් එක මේක. හැබැයි මෙමරි කන්ටෙන්ට් එකේ මේක මම ලියනවා කොහොමද? 1/4යි බිංදුවයි 1/3යි. හරි. එතකොට මේකෙන් කියන මෙමරි කන්ටෙන්ට් එක 1/4යි බිංදුවයි 1/3යි. මේකේ ඇඩ්‍රස් එක මේක. හැබැයි මම මේකට තාම move b කියලා උනාට මම මේකට තාම data එකක් දීලා නැහැ. එතකොට data එකක් දෙනවා මම ආපහු මෙතනට #2. ඒ #2 කියන්නේ මෙන්න මේක දෙන්නේ කවුද? මේක දෙන්නේ අපි. ඒ කියන්නේ user විසින් තමයි අපි හිතමු අපි තමයි මේ #2 කියන එක දෙන්නේ කියලා. එතකොට මෙයාගේ ඊළඟ මේකට එන value එක මොකද්ද? මේකට memory content එක මොකද්ද? ආපහු මෙයා. 1 0. හරි. ඒ ටික පැහැදිලිද? ඊට පස්සේ #2. ඊට පස්සේ මම හිතනවා හරි ඊළඟට මට කරන්න ඕනේ මේ ඉලක්කමයි එකතු කරන්න ඕනේ. එකතු කරන්න ඕනේ නම් මොකද්ද අපි දලා අදහසක් විදියට ගන්න කමාන්ඩ් එක මොකද්ද? add. එතකොට add කියන කමාන්ඩ් එක තියෙනවා. add කියන කමාන්ඩ් එක එක්සිකියුට් වෙන්න මොකද්ද තියෙන්නේ? ඇඩ්‍රස් එක. මෙන්න මේ ඇඩ්‍රස් එක. හැබැයි මේකේ memory content එක මම ලියනවා මේ example එකක් නිසා මම ලියනවා memory content එක 110011 මේ උදාහරණයක් විදිහට තමයි ලියන්නේ add කියන එකට අදාළ specific memory content එක. ඊට පස්සේ මම ලියනවා දැන් add කරා හරි. ඊට පස්සේ හරි මෙතනින් කෝඩ් එක ඉවරයි. එහෙම නැත්නම් end add කරලා තියෙන්නේ. එතකොට add කරනවා කියන්නේ මොකද්ද? මේ move a එකනයි move b එකනයි දෙන්න එකතු වෙනවා. හරි එකතු වෙලා ඉල්ල උත්තරේ තියෙනවනේ. දැන් උත්තරේ තියෙන එතකොට 2 2 එකතු වුණාම 4යි. එතකොට මෙන්න මේ 4 වෙනි එක එහෙම නැත්නම් 4 කියන කන්ටෙන්ට් එක අපිට දැන් එක්සිකියුට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මොකටද එන්නේ? මොකද move a ගාව දෙකක් තියෙනවා. move b ගාව දෙකක් තියෙනවා. හැබැයි අපි කියලා නැහැ තාම ඇඩ් කරන්න a සහ b ඇඩ් කරන්නද මේ මොකද්ද ඇඩ් කරන්න ඕනේ? ඇඩ් කරලා ඊළඟට එන ටික කොහෙද දෙන්න ඕනේ? ඒ ඇඩ් කරලා එන උත්තරේ කොහෙද දෙන්න ඕනේ කියන එක මම තාම කිව්වේ නැහැ. හැබැයි ඒක තේරුම් ගන්න කලින් දැනගන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි කෝඩ් එක එක්සිකියුට් වෙන්නේ. එතකොට ඇඩ්‍රස් එක තියෙනවා. ඒකට අදාළව ස්පෙસિෆික් කෝඩ් එක තියෙනවා. ඒකට අදාළව මෙමරි කන්ටෙන්ට් එක තියෙනවා. එතකොට මෙන්න මේ ටික කවුද ඉන්පුට් කරන්නේ? මේ ටික ඉන්පුට් කරන්නේ යූසර්. දැන් උදාහරණයක් විදිහට දැන් මේක තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එක කියන්නේ මෙන්න මෙයා. පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එක සලකමු. පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එකේ කොහොමද තියෙන්නේ? ඇඩ්‍රස් එක තියෙනවා හරි. මේ 11 1/4 එතකොට 1/4 කියන එකේ තේරුම මොකද්ද ඔය? 1/4 කියන්නේ හෙක්සා වලින් ලියුවොත් අපි මේක ලියන්න වෙන්නේ කොහොමද? 0xF0. මේක තමයි පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එක විදිහට එන්නේ. එතකොට පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එක විදිහට එනකොට වෙන්නේ පළවෙනි ක්ලොක් සයිකල් එක ආවම දැන් මේ ආකිටෙක්චර් එකේ පැහැදිලි කරන්නේ. එතකොට පළවෙනි ක්ලොක් සයිකල් එක ආවම මොකද්ද වෙන්නේ? මේකේ ඉන්ස්ට්‍රක්ෂන් පොයින්ටර් එකේ අගය කීයක් වෙනවද? දැන් එක්සිකියුට් වෙන්න ඕනි මොකක් හරි පොයින්ටර් එකක් අපි ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් පොයින්ටර් එක. එහෙම නැත්නම් එක්සිකියුට් වෙන්න ඕනි කෝඩ් එක තියෙන තැනට අපි පොයින්ට් කරනවා. මෙන්න මෙයා තමයි ඊළඟට එක්සිකියුට් වෙන්නේ. ඒක වෙන්නේ ක්ලොක් සයිකල් එකත් එක්ක ඒක ඇඩ්‍රස් එක එකින් එක මාරු වෙවි ඉන්ස්ට්‍රක්ෂන් පොයින්ට් එක මූව් වෙන එක තමයි වෙන්නේ. එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් පොයින්ට් එකට ඒ අදාළ කරන ඇඩ්‍රස් එක හම්බ වෙනවා. එතකොට ඉන්ස්ට්‍රක්ෂන් පොයින්ට් එකේ අගය වෙනවා කීයද? 0.xF0.
හරි. ඉන්ස්ට්‍රක්ෂන් පොයින්ට් එකේ අගය ඔන්න ඔය පිළිවෙලට එනවා. එතකොට ඉන්ස්ට්‍රක්ෂන් පොයින්ට් එකේ අගය මේ පිළිවෙලට ආවයින් පස්සේ දැන් පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එක තියෙන්නේ කොහොමද? ඇඩ්‍රස් එක 114.4යි. එතකොට අපිට ලියන්න පුළුවන් ඕක 114.4යි කියන එක අපිට ලියන්න පුළුවන් ADS වලින්. ADS වලින් ලියනවා කියන්නේ මේක බයිඩිරෙක්ෂනල් වෙන්න ඕනි. ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනි. ඒකට දාලා data එකක් තියෙන්න ඕනි. එතකොට මෙන්න මේ හේතුව හින්දා අපිට AD කියන එක එහෙම නැත්නම් බයිඩිරෙක්ෂන් කෝඩ් එක පළවෙනි අවස්ථාවේදී ඔයාලට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මෙන්න මෙයා AD0 AD1 මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් කවුරු වෙනකන්ද? මේක 8 bit නිසා AD7 වෙනකන් ලියන්න පුළුවන්. එතකොට AD7 වෙනකන් ලියුවා කියන්නේ ඇඩ්‍රස් AD තාම ඇඩ්‍රස් එක තමයි අපි ළඟ තියෙන්නේ. එතකොට ඇඩ්‍රස් එක තියෙනවා නම් ඒකේ අගය වෙන්නේ කොහොමද? AD0 කියන එක 1යි. AD1 කියන එක 1යි. ඊට පස්සේ ඊළඟ පිළිවෙලට ආව AD0 AD7 කියන එක 0. එතකොට මේ පිළිවෙලට ලියුවම ADN කියන එක අපිට ලියන්න පුළුවන් කොහොමද? 1111000. එතකොට මෙන්න මේ පිළිවෙලට මේ ADN කියන. දැන් අපි මේකින් දැනගන්න ඕන දැන් මේක ROM එකට read signal එකක්ද write signal එකක්ද කියලා. මොකද ROM එකට යන්න ඕනි central processor එකකින් signal එකක්. මම ඔයාලට architecture එකේ ඇඳලා පෙන්නුවා වගේ R සහ W කියලා එකක් මම ඇඳලා තියෙනවා line එකක්. ඒකෙන් කියනවා ROM එකෙන් මේක read කරන්න ඕනිද ROM එකෙන් මේක write කරන්න ඕනිද කියලා. එතකොට මේක අනිවාර්යෙන් අපි හිතමුකෝ දැන් read කියන එක නම් read කියන එක මම හිතනවා represent කරන්න read කියන්න නම් මම හිතනවා represent කරන්න ඕන පහසුව සඳහා අපි ගන්නවා 1 කියන එකෙන් තමයි read. එතකොට R and W කියන wire එක දිගේ එහෙම නැත්නම් මේ line එක දිගේ 5 volt හරි ඒ වගේ voltage එකක් අදාළ කරන logic level එකේ voltage එක ගියාම එයා හිතනවා හරි දැන් මෙන්න මේක address එක මේක read කරන්න තමයි ඕනේ. එතකොට read නම් 1 මේක අපි ගමු write නම් 0. write 0 කියන 0 voltage එක තියෙනවා නම් මේක අනිවාර්යෙන් write කරලා තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේ පළවෙනි instruction එක execute වෙනකොට එහෙම නැත්නම් instruction point එකේ යගේ hexagon නම් බිඳුව F0 වෙනකොට read සහ write කියන එක වෙන්න ඕනේ. එතකොට මේක අනිවාර්යෙන්ම move a කියන එක දුන්න ගමන් අපි මොකද්ද කරන්න ඕනේ? move a කියන එක කියන්නේ read කරන්න නෙවෙයි ඕනේ. move a ROM එක ළඟ අනිවාර්යෙන් තියෙනවා. මොකද ඒක ස්පෙෂල් පර්පස් එකක්. ඒක අනිවාර්යෙන් මේ ඉන්ස්ට්‍රක්ෂන් එක ROM එක ළඟ තියෙනවා. එතකොට මේක වෙන්න ඕනි මොකද R and W කියන සිග්නල් එක මේ පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එකේ යනකොට R and W බිඳුවක් එනවා. මොකද ඒක write කරන්න තමයි ඕනේ. එතකොට R and W කියන එක බිඳුවක්. ඊට පස්සේ මේක අපිට පුළුවන් එක්ස්ට්‍රැක්ට් කරගන්න ADN කියන එක දන්න නිසා අපිට පුළුවන් ලියා ගන්න අපිට පුළුවන් A සිග්නල් ටික ලියන්න. A සිග්නල් ටික. ඒ කියන්නේ A0 වල ඉඳලා A7 වෙනකම්. එහෙම නැත්නම් ඇඩ්‍රස් ලයින් එක කොහොමද යන්නේ කියලා. එතකොට ඇඩ්‍රස් ලයින් එක යන්නේ කොහොමද? ඇඩ්‍රස් ලයින් එක යන්නේ මේ තියෙන බයිඩිරෙක්ෂන් ලයින් එකේ තියෙන ඇඩ්‍රස් එකම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අගයක් 11110000. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේකේ බයිඩිරෙක්ෂනල් ලයින් එකක් නිසා මේකේ තියෙනවනේ data input data ටිකක් තියෙනවා. මොකද input data ටික වෙන්නේ මේකට අදාළ කරන memory content එකේ තියෙන්නේ මොන data ද? ඒ ටිකට input data ටික දැන් move a කිව්වට address එක තියෙන තැන දන්නවා. හැබැයි move a කියන එකට අදාළ specific code එක කවුද දන්නේ? ඒක තියෙන්නේ save කරලා කොහෙද? අර කියන ROM එකේ memory content එකේ තමයි තියෙන්නේ. එතකොට address එකක් දන්නවා, memory content එකක් දන්නවා. ඒක නිසා අපිට ලියන්න පුළුවන් මේකේ තියෙන data එක D බිඳුවේ ඉඳලා D7 වෙනකම් අපිට ලියන්න පුළුවන් කොහොමද? මේක දිහා බලලා මේකට අදාළ memory content එක මෙතන තියෙන නිසා ඒක තමයි අනිවාර්යෙන් මේකේ memory content එක වෙන්නේ. එතකොට 11110011. එතකොට අපිට මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒ bidirectional line එකේ යන්නේ මෙන්න මේ signal එක. ඊට පස්සේ address එක මේකමයි. හැබැයි data line එකේ යන්නේ මෙන්න මේ කියන එක. මොකද data line එකේ යනවා කියන්නේ මේක ROM එකේ save වෙලා තියෙන්නේ ROM එකේ stable විදිහට තියෙනවා. ඒක නිසා මේ memory content එක තමයි මෙයා අනිවාර්යෙන් read කරන්න ඕන. write කරගන්න ඕන. එතකොට write කරායින් පස්සේ ඊළඟ instruction එක යනකොට මොකද වෙන්නේ? ඊළඟ instruction එක යනකොට අර විදිහටමයි ඊළඟ instruction එක යනකොට තේරුම් ගන්න ඕනි මෙන්න මේ IP කියන එක නා instruction point එක මොකක් වෙනවද? instruction point එක next step එකට යනකොට instruction point එක එකකින් වැඩි වෙනවා. මොකද ඊළඟ line එක කියවන්න බෑ. එතකොට අලුත් එන instruction point එකේ අගය වෙන්නේ බිඳුවයි F1 කියන එක තමයි බිඳුවයි F1.
එතකොට ඊට පස්සේ කියවන්නේ කවුද? ඊට පස්සේ කියවන්නේ ඊළඟට. මෙන්න මෙයා. මෙන්න මේ ලයින් එක තමයි ඊට පස්සේ. එතකොට මේ ලයින් එක කියවනකොට මොකද්ද වෙන්නේ? ඇඩ්‍රස් එක හරි. එහෙම නැත්නම් අපි දන්න ADN කියන එක නේ අපිට ලියන්න පුළුවන්. ADN තමයි මේ. මේ ඉන්නේ කවුද? ADN. ADN දන්නවා. එහෙම නැත්නම් address data bidirectional line එකේ තියෙන කොහොමද pulse එක එන්නේ කියලා අපි දන්නවා. ඒ කියන්නේ ඔයාලා මේ code එක execute වෙනකොට multimeter එකක් තියෙන ඔය line එක test කරලා බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් මේක 5 volt 5 volt 5 volt 5 volt ගිහිල්ලා ඊට පස්සේ 000 එල්ල අන්තිමට ආයි 5 volt එකක් යයි. මේක තමයි එතකොට ADN line එකේ තියෙන address එක. ඊට පස්සේ එහෙම නැත්නම් data එක. එතකොට මේක ආපහු අපිට extract කරගන්න පුළුවන් කොහොමද? ADN මෙහෙමනම් A කියන්නේ මෙයාට තමයි. ඒ කියන්නේ A0 වල ඉඳලා A7 වෙනකම් address එක මෙයාමනේ. එතකොට මෙයාම තමයි address එක විදිහට convert වෙන්නේ. හැබැයි data එක අපි අතෙන් දෙන නිසා මෙයාගේ data එක එහෙම නැත්නම් D0 වල ඉඳලා D7 වෙනකම් මෙයාට තියෙන්නේ මොකද්ද? 0.0.0.1.0 කියන data එක තමයි මෙයා ගාව තියෙන්නේ. මේක ගිහිල්ලා මොකද්ද වෙන්නේ? අර කියන A කියන special purpose registry එකේ මොකක් වෙනවද? save වෙන එක තමයි වෙන්නේ. එතකොට මේ data එක කොහෙද save වෙන්නේ? මෙන්න මේ කියන A කියන special purpose registry. හරිනේ. එතකොට ඔය කතාව ඔතනින් පැහැදිලි. එතකොට A කියන්නේ මෙන්න මේක execute වෙලා ඉවර වුණාම මෙන්න මේ A සමානයි මොකක් වෙනවද? decimal වලින් නම් A සමානයි කීයයිද? 2ක් වෙනවා. එතකොට මේක decimal වලින් නම් A කියන්නේ 2ක් වෙනවා. හරි. හැබැයි එතකොට තේරුම් ගන්න ඕන මෙන්න මේ කතාව. ඒ කියන්නේ දැන් මේක දිහා බලනකොට අනිවාර්යෙන් R and W වෙනත් කියනවා. දැන් මේ data එක දෙන්නේ කවුද? user. එතකොට data එක user දෙනවා නම් මේ signal එක right වෙලා හරියන්නේ නැහැ. එතකොට මේ signal එක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? ඊළඟ instruction එකට යනකොට R and W කියන signal එක එක වෙන්න ඕනේ. එක වෙනවා කියන්නේ ඒක read signal එකක් වෙන්න ඕනේ. read signal වුණොත් තමයි මේ user දෙන මෙන්න මේ decimal 2 කියන එක එයා read කරන්නේ. code එකේ තියෙනවා 2 කියලා. එයා read කරන්නේ මෙන්න මේ R and W කියන එක එක වුණොත්. එතකොට මේ signal එක දෙන්නේ කවුද? අර central processor එකෙන් තමයි මේ signal එක යවන්නේ. හා ඊළඟට තියෙන මෙන්න මේක. ඒක නිසා මෙන්න මේක read කරගන්න කියන්නේ. හරි මේ කතාව මම හිතනවා පැහැදිලි ඇති කියලා. අනිත් එක මේක ටිකක් ඒ කියන්නේ දිගට ඔයාලට කැමති කෝඩ් එකක් කරන් එක්ස්ප්ලেইন කරලා හදාගන්න පුළුවන්. ඒක නිසා ලොකු මේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම හිතන්නේ. ඒක නිසා ඔයාලට තේරෙනවා කියලා මම හිතනවා මෙන්න මේ කියපු කාරණාව කොහොමද ඉන්ස්ට්‍රක්ෂන් ටික වැඩ කරන්නේ. ඒ විදිහට ඔයාලට හිතලා ගෙස් කරලා ලියා ගන්න පුළුවන්. අනිත් එක මේක අර කතාවක් වගේ මතක තියාගන්න ඕනේ නෑ. හරියට තර්කානුකූලව ගන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? ADN bidirectional line එකට මොකද්ද වෙන්නේ? address line වලට මොකද්ද වෙන්නේ? ඊට අමතරව data line වල මොකද්ද වෙන්නේ කියලා. හැබැයි address line කියලා එකක් මේකේ පේන්නේ නැහැ. මොකද address line කියලා එකක් නැහැ. ඇත්තටම තියෙන්නේ address data bus. එහෙම නැත්නම් address එකයි data එකයි දෙකම ගමන් කරන මේ wire පද්ධතියක එහෙම නැත්නම් circuit එකක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි මුළු data ටික ඔක්කොම transmit වෙන්නේ සහ receive වෙන්නේ ROM එක සහ central processor එක අතර. එතකොට ඒ දෙක අතර යන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ AD කියන එක කෙනා. අනිත් එක data line එක වෙනම ඉන්නවා. එතකොට AD කියන එක කෙනාගේ ඇතුලේ මෙන්න මේ data එකක් තියෙනවා, address එකක් තියෙනවා. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට මේක දිගට ඔයාලට explain කරගන්න පුළුවන් මොකද්ද මේ කරන්නේ මොකද්ද මේ structure එකේදී වෙන්නේ. ඒ ටික තේරුම් ගත්තා නම් මේක මම හිතනවා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේ ඒක චුට්ටක් ආපහු ඔයාලා review කරලා බලන්න සහ මේක තේරුම් නැත්තම් අනිවාර්යෙන් චුට්ටක් ආපහු මේ comment section එකේ comment එකක් දාලා තියන්න මෙන්න මේක ඇයල්ල චුට්ටක් පැහැදිලි මදි කියලා. ඒ කියන්නේ සමහර අයට මේක නොතේරෙන්න පුළුවන්. අනිත් එක ලොකුම දේ තමයි මේක අනිවාර්යෙන් ඔයාලා මේක හොයලා බලන්න මේ ගැන කොහොමද ඇත්තටම වැඩ කරන්නේ කියලා real environment එකේ හොයලා බලන්න. ඒතකොට ඔයාලට තේරෙන්නේ මේක ඇත්තටම. මොකද මේක පොඩි උදාහරණයක් නේ. පොඩි උදාහරණයක් තමයි මම මෙතන ඔයාලට explain කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. මෙතන ඉඳන් දැන් ඔයාලට ආගිටෙක්චර් එක මුලින්ම පැහැදිලි කරා. ඊට පස්සේ දැන් අපි කතා කරමු. දැන් මම ඔයාලට මුලින්ම මේක පළවෙනි ඉන්ට්‍රෝ වීඩියෝ එකේදී කරා. ඔයාලගේ Docker file එක install කරගන්න. එහෙම නැත්නම් emulator එක offline හෝ ගොඩක් offline හදාගෙන ඇති. මම හිතනවා මොකද Docker කියන්නේ චුට්ටක් අලුතෙන් ආපු content එකක් නිසා මේ චුට්ටක් ඒකත් ඉගෙන ගන්න ඔයාලා මම හිතනවා ඔයාලා ඒක install කරගෙන ඇති කියලා. ඉතින් offline මේක install කරගත්තේ නැති අය online 8086 කියන එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඒකේ වැඩ කටයුතු කරගෙන යන්නත්. හැබැයි මම කියන්නේ මේක ඉන්ටර්නෙට් තියෙන වෙලාවට ඕන නැති වෙලාවට දෙකටම යූස් කරන්න පුළුවන් වෙන්න
ඔයාලා මේක ඕෆ්ලයින් වර්ෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට මම මගේ ටර්මිනල් එක මේ වෙලාවේ ඔන් කරගෙන තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ මෙන්න මේ විදිහට තමයි මගේ ටර්මිනල් එක තියෙන්නේ. එතකොට මෙතන මම ඉන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්ත Docker folder එකේ ඇතුලේ. එතකොට මෙතන ඔයාලට emulator එක ඔන් කරගන්න. emulator එක ඔන් කරගන්න ඔයාලට පුළුවන් මෙතනදී මෙන්න මේ කියන කමාන්ඩ් එක මම මේ කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට emulator එක ඔන් කරගන්න. මම දැනට මෙතන මේ ටර්මිනල් එක ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේ කොහොමද Docker off කරගන්න කියලා සහ sorry මේ Docker off සහ on කියන කමාන්ඩ් දෙකම කොහොමද වැඩ කරගන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදී. හරි මගේ ටර්මිනල් එක පේනවා ඇති කියලා මම හිතනවා මේක උඩ මම ලොකු කරගන්නම්. මේක ඔයාලට මම හිතනවා මගේ ටර්මිනල් එක පේනවා ඇති කියලා. කමන්න මේ ගන්න තියමුකෝ. හරි මේ ෆයිල් ටික වලට පේනවනේ මෙතන ෆයිල් ටික තියෙනවා source web app cargo විදියට content එකේ ෆයිල් ටික තියෙනවා. එතකොට මෙතන ඔයාලා ටයිප් කරන්න ඕන මුලින්ම ටයිප් කරගන්න ඕන මෙන්න මේ විදියට sudo docker compose up මෙන්න මේක ටයිප් කරගන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඔයාලට පාස්වර්ඩ් එක දුන්නා මෙන්න මේ විදිහට තමයි ඔයාලට වැටෙන්නේ මුලින්ම Docker එක ඔයාලගේ එකේ රන් වෙනවා කියලා. ඊට පස්සේ පල්ලෙන් ඔයාලට තව ටිකක් මේක චූටි වෙලාවක් යයි සාමාන්‍ය තප්පර කීපයක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඔෆ්ලයින් මේක වැඩ කරගන්න. හරි. ඔයාලට මම හිතනවා මේක පේනවා ඇති කියලා මේ වින්ඩෝ එක. ඉතින් මෙන්න මෙතන ඔයාලා මගේ කර්සර් එක දිහා චුට්ටක් බලන්න මෙන්න මෙතනදී ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන HTTP link එකක් දීලා තියෙනවා. මෙන්න මේ link එක copy කරගන්න. මෙන්න මේ link එක copy කරගන්න. ඊට පස්සේ මේ link එක copy කරගෙන ඔයාලගේ browser එකට යන්න. ඔයාලගේ browser එකට ගිහිල්ලා ඊට පස්සේ මේ link එක paste කරගන්න. හරි මේක මේ විදිහට ඔයාලා දන්නවනේ දැන් මේක local host එකේ run වෙන්නේ. එතකොට අනිවාර්යෙන් මේකට port එකක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මේකේ port එක එන්නේ නැහැ. ඒ කියන්නේ කම්පියුටරෙන් කම්පියුටරේට මේකේ port එක assign වෙන විදිහට සමහර වෙලට වෙනස් වෙන්න පුළුවන්. සමහර විට එකම මම මේ පාවිච්චි කරන port එකම පාවිච්චි වෙන්නත් පුළුවන්. එතකොට මේකේ specific එහෙම නැත්නම් default වෙන port එක තමයි 3000. එතකොට port එක දෙන්න ඔයාලා මේකේ 3000 කියලා port එක 3000 තමයි මේකේ එතකොට port එක. එතකොට 3000 කියන එක type කරන්න මෙතන 3000 කරලා enter කරන්න. හරි ඔයාලට දැන් දැනගන්න පුළුවන්. හරි දැන් ඔයාලට පේනවා කියලා හිතනවා මම හිතනවා මේක පැහැදිලිව පේනවා ඇති කියලා. එතකොට මේ විදිහට තමයි ඔයාලගේ emulator එන්නේ. එතකොට emulator මෙතන ආවම මෙතන try online කියලා තියෙනවා, instruction set කියලා තියෙනවා. මේක ඉන්ටර්නෙට් තිබුණත් නැතත් මේක run කරගන්න පුළුවන් ඔයාලට. මෙතන online කියලා පෙන්නන්නේ ඒක default version එක නිසා. මොකද මම දැන් මේ වෙලාවේ ඉන්ටර්නෙට් එකට connect වෙලා ඉන්න නිසා තමයි ගොඩක් වෙලාවට මේක මේ විදිහට පෙන්නන්නේ. හරි මෙතන තියෙන code එක මම දැනට clear කරගන්නම්. හරි ඔයාලට මේක මම මුලින් කරපු කෝඩ් එක තියෙනවනේ මුලින්ම මම ආර්කිටෙක්චර් එක පැහැදිලි කරන්න කරපු කෝඩ් එක. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ කෝඩ් එක මෙන්න මේ කියන මේ ඒ කියන්නේ කම්පයිලර් එක ඇතුලේ එහෙම නැත්නම් කෝඩ් එඩිටර් එක ඇතුලේ මේක රන් කරලා බලලා කොහොමද මේ වැඩ ටික වෙන්නේ මේ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා ඔයාලට දැනුම ඒ කියන්නේ හරියටම ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මම මෙතන ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන දැන් මේක ආර්කිටෙක්චර් එක මොකද්ද මම පාවිච්චි කරන්නේ 86 කියන ආර්කිටෙක්චර් එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ 86 කියන මයික්‍රෝප්‍රොසෙසර් එක තමයි පාවිච්චි කරන්නේ. ඒකට අදාළ කරන ගොඩාක් දත්ත මේකේ ඇත්තටම ඉන්බිල්ට් පෙන්වන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙනවා අර මම කියපු ABCD කියන ඉන්බිල්ට් රෙජිස්ටරි. එහෙම නැත්නම් ස්පෙෂල් පර්පස් රෙජිස්ටරි. ඊට අමතරව තව සෙග්මන්ට් කියලා එකක් තියෙනවා. ඒක ඉස්සරහට අපි කතා කරනවා සෙග්මන්ට්ස් කියන්නේ මොනවද කියලා. ඊට අමතරව මේකේ තියෙනවා මොනවද? පොයින්ටර්ස් ටික. ස්ටැක් පොයින්ටර් තියෙනවා. එහෙම නැත්නම් තව බේස් පොයින්ටර් එක තියෙනවා. ඒ විදිහට පොයින්ටර්ස් ටික තියෙනවා මෙන්න. ඊට අමතරව තියෙනවා මෙතන ෆ්ලැග්ස් ටික. ෆ්ලැග්ස් කියන්නේ උදාහරණයක් විදිහට මේ ගොඩාක් අය මේක දන්නවා ඇති. ෆ්ලැග්ස් කිව්වම මෙන්න මෙතන තියෙනවා මොකද්ද? 0 ෆ්ලැග්. මේ තියෙන්නේ මේක 0 ෆ්ලැග් එක. ඊට පස්සේ මේක මෙතන මෙන්න මේ ෆ්ලැග් එකත් ගොඩක් අයට ෆැමිලි ඇති. මොකද්ද මෙතන තියෙන්නේ? මේක තමයි කැරි ෆ්ලැග් එක. හරි. ඊට අමතරව තියෙනවා මෙතන තියෙනවා මේකට අදාළ මෙමරි සෙග්මන්ට් එක තියෙනවා. මෙන්න මෙතන මෙමරි ආර්කිටෙක්චර් එක මේකට අදාළ සෙග්මන්ට් එක. ඔයාලට මෙතන
කැමති ඒවා කැමති විදිහකට එඩිට් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මෙතන move කියන කමාන්ඩ් එක ටයිප් කළා. උදාහරණයක් මෙතන අපි මම දැනට මේකන ලියන්නම් no ඒ කියන්නේ සාමාන්‍ය වල තේරෙන්නේ මෙතන move a කමා ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතනට දෙන්න මොන වැලියු එකද hex වැලියු එක කියලා මේක කම්පයිල් කරලා error එකක් නැත්තම් ඔයාලට පුළුවන් කම්පයිල් කරලා රන් කරන්න. එහෙම නැත්තම් next කියලා මෙන්න මේ රන් කරන්න පුළුවන් මෙතනදී මුලින්ම කම්පයිල් කරන්න ඕන. ඊට පස්සේ රන් කරන්න ඕන. රන් කරනකොට මේක කම්ප්ලෙක්ස් කෝඩ් එකක් නම් ඒක ගොඩාක් ලයින් තියෙනවා නම් ඔයාලට ටිකක් වෙලා යන නිසා එකපාර රන් කරවන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාලට රිවර්ස් ඉන්ජිනියරින් කර මොකද්ද ඊළඟට වෙන්නේ මොකද කියලා බලන්න ඕන ස්ටෙප් වයිස්. ඔයාලට පුළුවන් මෙන්න මේ next කියන එක ක්ලික් කරගෙන යන්න. එතකොට මෙයා කම්පයිල් කරන්නේ. එහෙම නැත්තම් මෙයා රීඩ් කරන්නේ කෝඩ් එකෙන් කෝඩ් එක. එහෙම නැත්තම් ලයින් බයි ලයින් තමයි කියවන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට මේකට මොකක් හරි අපි හිතමුකෝ data එකක් input කරන්න ඔයා කෝඩ් එකක් ලියලා දෙනවා. මෙතනදී input කරන්න පුළුවන්. මෙතනදී output ඒ data එකේ output එක මෙතනදී බලා ගන්න පුළුවන්. හරි ඔය ටික තමයි බේසික් විදිහට තියෙන්නේ. මේකේ දැනගන්න තියෙන ගොඩක් වෙලාවට ඔය ටික තමයි මුලින්ම කොහොමද ස්පෙෂල්ම දේ තමයි මෙන්න මෙතනදී පුළුවන් ඔයාලට මොන දැන් හිතන්නකො සමහර කෝඩ්ස් තියෙනවා අපිට ඇඩ්‍රස් එක පොඩ්ඩක් බයිපාස් කරන්න ඕන. එහෙම නැත්නම් අපි දාන ලොකේෂන් එක සමහර වෙලාවට ටිකක් ඉස්සරහට තියලා දාගන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ස්ටාර්ට් ඇඩ්‍රස් එක මෙන්න මෙතන එඩිට් කරලා ඔයාලට පුළුවන් කොතනදින්ද ඇඩ්‍රස් එක පටන් ගන්න ඕනි කියලා ඩිෆෝල්ට් නම් තියෙන්නේ මේකේ බිංදු 2යි බිංදු 5ක ඒ කියන්නේ ස්ටාර්ට් ඇඩ්‍රස් එක මෙන්න මෙතන තමයි පෙන්නන්නේ. හැබැයි මේක අපිට වෙනස් කරගන්න පුළුවන් ඕන විදිහකට. ඒක අපි ඉස්සරහදී බලමු කොහොමද ඕක වෙනස් වෙන්නේ. ඇයි සමහර තැන් තියෙනවා ගොඩක් වෙලාවට මේක වෙනස් වෙන තැන්. එතකොට අපිට මේක හරිම වැලියු එක බලා ගන්න ඕනේ. සමහර විට මේ අතරතුර පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපිට ඕනි වෙනවා මෙන්න මේ ස්ටාර්ට් ඇඩ්‍රස් එක වෙනස් කරලා මෙන්න මේක පැහැදිලි කරගන්න. ඊට අමතරව ඔයාලට තව මේක ඩාර්ක් මොඩ් දානවා නම් මෙන්න මේ ආකාරයෙන් මෙතනින් දාගන්නත් පුළුවන්. මෙතනින් දාගන්න පුළුවන් ඩාර්ක් මොඩ් එක. ඒක මම හිතනවා මුල් සතියේ කිව්වා මුල් වීඩියෝ එකකින් පැහැදිලි කරා කියලා. ඊට අමතරව ඉන්ස්ට්‍රක්ෂන් බලනවා නම් ඔයාලට පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන් පේජ් එකට මෙන්න මෙතන ක්ලික් කරාම මෙන්න මේ අයිකන් එකේ ඉන්ස්ට්‍රක්ෂන් පේජ් එකට යන්න. හරි ඒ ටික තමයි මේ ගැන කියන්නේ. දැන් ඔයාලා මම හිතනවා දන්නවා ඇති කියලා මේක Docker ෆයිල් එකෙන් කොහොමද මේක ඔෆ්ලයින් රන් කරගන්නේ කියලා. ඒක නිසා මම හිතනවා මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. මේක තමයි ඊළඟට ගොඩක් දේවල් අපි ඊළඟට කෝඩ් කරන්නේ. මේ දේවල් ටික ඔක්කොම ටික කරන්නේ මේකේ. සහ මේකෙන් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම අපිට කොහොමද පොයින්ටර්ස් ටික කොහොමද සෙග්මන්ට්ස් වැඩ කරන්නේ සහ ස්පෙෂල් රෙජිස්ට්‍රි වැඩ කරන්නේ කොහොමද සහ ඊට අමතරව මෙන්න මේ කියන ෆ්ලැග්ස් කොහොමද වැඩ කරන්නේ කොහොමද ෆ්ලැග් ක්‍රියේට් කරන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන් මේකේ හරි රියල් එන්වයරන්මන්ට් එකක වගේම. එතකොට අපිට ලේසි මේක මේ ඇනලයිස් කරගෙන ඉස්සරහට යන්න. හරි මේ ටික තමයි මුලින්ම කියන්න තිබුණේ. මේක පාවිච්චි කරන විදිහ ගැන මම කිව්වා ටිකක් කතා කරමු කියලා. මේ ටික ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. හරි මේ රන් කරගත්ත Docker ෆයිල් එක. ඊට පස්සේ මේ රන් කරගත්ත Docker ෆයිල් එක ඔයාලට පුළුවන් දැන් ඔයාලා වැඩ ටික ඉවර කරලා මේ ෆයිල් ටික මේ ඩවුන්ලෝඩ් කරන අයිකන් එකකුත් තියෙනවා. මම දැක්කා ඔයාලා දැන් ඒක ගැන අනිවාර්යෙන් අහයි. මොකද ඒක මම හිතනවා කියන්න ඕනේ දෙයක් නෙමෙයි කියලා. මොකද ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපි ගහන කෝඩ් එක ඔයාලා ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් විදිහට PDF එකක් විදිහට ඒ වගේ ඔප්ෂන් තියෙනවා ඒකේ. ඉතින් මේක ඕෆ් කරගන්නේ දැන් ඔයාලා මුලින්ම ටයිප් කරානේ මේක ඔන් කරගන්න. මොකද ටයිප් කරේ ඔයාලා අපි නිව් වින්ඩෝ එකක් අරන් බලමු. මෙන්න මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේක control එකයි C එකයි ඔබන්න control එකයි C එකයි ඔබුම මේක stop වෙනවා. එහෙම නැත්තම් stop කරලා දැන් මෙතනින් stop වුණාට ඇත්තටම stop කියන command එකට මම හිතන්නේ එච්චර මේකක් ඒ කියන්නේ මේක දැන් සාමාන්‍ය මෙතනදී වෙන්නේ stop වෙන එක තමයි. හැබැයි මෙතනදී ඇත්තටම stop වෙනවා කියන්නේ docker stop වෙන එකක් නෙවෙයි. අපි මේ command prompt එකෙන් මෙතන terminal එකෙන් stop කරන එකනේ අපි මෙතන කරන්නේ. control එකයි C එක ඔබලා ටිකක් regulate වෙලා තියෙන මේ පර්පස් එකේ තියෙන එහෙම නැත්නම් දැනට එක්සිකියුට් වෙවි තියෙන මේ Docker ෆයිල් එකනේ අපි ඕෆ් කරන්නේ. එහෙම නැතුව අපිට මේකට ඕෆ් කරන්න විදිහක් තියෙනවා. ඒක තමයි මේක දැන් ඔයාලා පාවිච්චි කරා sudo docker compose up කියන command එක තමයි මුලින් පාවිච්චි කරේ. හැබැයි ඔයාලට මේක අප් කරපු එක ඊට පස්සේ control එකයි C එකයි ඔබලා ඔයාලට down කරගන්න පුළුවන් වගේම තව command එකක් තියෙනවා. මෙන්න මෙතනදී අප් කරපු එක අපිට පුළුවන් sudo docker compose down කියන command එක දාලා ඔයාලට පුළුවන් මෙන්න මේ කියන docker file එක already
අලුත් වින්ඩෝ එකක් ඕපන් කරලා මේක කෙලින්ම ඩවුන් කරලා දාන්න. මොකද හැබැයි එකම විශේෂත්වය තමයි Linux ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. මොකද මේ කියන ෆයිල් ලොකේෂන් එකේ ඉඳලා මේක කරා නම් තමයි මේක හරියටම ඩොකර් අප් සහ ඩොකර් ඩවුන් කරගන්න පුළුවන්. මොකද සමහර වෙලාවට මෙතන ලොකේෂන් එක අනිවාර්යෙන් බලපානවා මේක ඔන් සහ ඕෆ් කරන වෙලාවට. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ වුණේ ඔයාලට ඔන් කරගන්න සහ ඕෆ් කරගන්න විදිහ මේ ඩොකර් ඉමේජ් එක ඩොකර් ඉමේජ් එකේ රන් වෙන මේ කියන 8086 කියන එමියුලේටර් එක. හරි ඊට පස්සේ අපි හරි ඒ ටික තේරුණාද කියලා මම හිතනවා. හරි ඔයාලට මුලින්ම මතකද ඉන්ට්‍රොඩක්ෂන් එකේ කියපු විදිහටම ඩොකර් ෆයිල් එක ඉන්ස්ටෝල් කරන වැඩ සහ ඒ දේවල් ටික කරා. මේ දැන් කරන්නේ එතකොට ඔයාලගේ පළවෙනි chapter එක. එතකොට chapter 1 එක තමයි මේ වීඩියෝ එකේ කරා. එතකොට ඔයාලට මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මොකද අපි මුලින්ම ඒ කියන්නේ කතා කරගත්ත විදිහට ඒ කියන්නේ දැන් ඔයාලගේ වැඩ ටික කරගෙන යන්නේ කොහොමද? එහෙම නැත්නම් කොහොමද මේ දේවල් ටික ඉස්සරහට අරන් යන්නේ කියන එක නිසා ඩොකර් ෆයිල් එක ඉන්ස්ටෝල් කරලා කොහොමද එමියුලේටර් එකත් එක්ක වැඩ කරන්නේ කියන එක ඉන්ට්‍රොඩක්ෂන් එකේදී ඔයාලට කරා. ඉතින් ඒක නිසා මම හිතනවා අද කරේ ටිකක් ආකිටෙක්චර් පැත්තට බර වෙලා තියෙන සහ ආකිටෙක්චර් එකේ පළවෙනි මූවමන්ට් එක තමයි අපි අද දවසේ කරේ. ඉතින් මම හිතනවා ඔයාලට ඒ කොටස තේරෙන්නේ නැති කියලා සහ ඩොකර් ෆයිල් එක මම ඩොකර් ෆයිල් එක මම රන් කරගන්න විදිහ සහ ස්ටොප් කරගන්න විදිහ පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේදී කරේ නැහැ. ඒක නිසා මම හිතනවා ඒ ටිකත් මේ වීඩියෝ එකෙන් කවර් වෙන්නේ නැති කියලා. ඉතින් අද දවසට කරන්න වැඩ ටිකක් තියෙනවා ඔයාලට. මොකද ඔයාලට ඕනි අනිවාර්යෙන්ම මේකෙදී PDF එක හදාගන්න ඔයාලට ආස විදිහට මේකේ කන්ටෙන්ට් ටික ඇනලයිස් කරගෙන ඒ දේවල් ටික ඔලුවට දාගෙන ඒ කියන ඔයාලගේ පාඩම් කරගන්න හෝ එහෙම නැත්නම් ඔයාලගේ වැඩ ටික කරගන්න ඔයාලා මේ වීඩියෝ එක ස්ටොප් කර හෝ බලලා ආකිටෙක්චර් ෆලෝ කරලා තව දේවල් ටිකක් හොයාගෙන ඒ දේවලුත් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් මෙන්ෂන් කරලා තියන්න. මොකද අනිත් අයටත් බලන්න. ඉතින් ඒක නිසා මම හිතනවා අද දවසේ මේ කරපු වැඩේ ඔයාලට තේරෙන්නේ නැති. ඊළඟ දවසේ අනිවාර්යෙන් අපිට මේකේ ලොකු කතන්දරයක් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඊළඟ දවසේ තමයි අපි කතා කරන්නේ මේකේ තියෙන registry එහෙම නැත්නම් commands ඊට අමතරව interrupts. මෙන්න මේ කියන දේවල් තුන ඊළඟ දවසේ අනිවාර්යෙන් කතා කරලා ඊළඟ chapter එකේදී කතා කරනවා. මුලින්ම ඔයාලා අනිවාර්යෙන් අවබෝධයක් තියාගන්න කම්පියුටර් මෙන්න මේ කියන microprocessor architectures ගැන. ඊට අමතරව docker file එක ඔෆ්ලයින් තියෙන කට්ටිය ගොඩක් හොඳයි ඒක හදාගත්ත අය සහ ඔන්ලයින් තියෙන අය අනිවාර්යෙන් docker file එක ඉන්ස්ටෝල් කරගෙන ඒ දේවල් ටික හදාගන්න. ඉතින් අද දවසට මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් happy day එකක් හැමෝටම. Thank you.